ජීවිතයේ අන්තිමට යනවා මෙන්න මේ වගේ කෙනෙක් ඇසුරු කළොත්. ඒ තමයි කේලම් කියන කෙනෙක්. බිඳවන කොටවන චරිතයක් ඔයාලගේ ඇසුරට ඇවිල්ලා ඉන්නවා නම් ඔයාලගේ ජීවිතයේ අනාගතයේ අඳුරුයි. ලොකු අපල කාලයක් ඒවි. ඒ රාෂ්ටකයක් වගේ එකක්. එතකොට ජීවිතේට ආලෝකය නැති වෙලා යාවි. ඔයාලා ඇසුරු කරන අය අතර එහෙම කෙනෙක් ඉන්නවා නම් බිඳවන කොටවන ඒකෙන් සතුටු වෙන. ඒකට අපි කියනවා කේලම් කියලා බිඳවන. කේලම කියන්නේ මොකද්ද? ඒ වෙන තැනකින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා එතන බිඳවන්න. මෙතනින් අහලා ගිහිල්ලා එතන කියනවා එතන බිඳවන්න. ඒක තමයි කේලම. කේලම ආකාර දෙකකින් වෙනවා කියනවා. එකක් තමයි බේදන අභිප්පාය. ඒ කියන්නේ බින්දින අදහසමයි. මොන් කොටවන්න ඕන කියන අදහස තියෙනවා. අනිත් එක තමයි කියනවා පිය කම්මියතා. ඔන්න ඕක මිනිස් ඔන්න ඔය වචනේ කවුරුත් තේරුම් අරන් බොහෝ අය තේරුම් අරන් තියෙනවා අඩුයි. ධර්මي දන්න අය දන්නවා. පිය කම්මියතා කියලා කියන්නේ අපි වෙන තැනක දෙයක් තවත් කෙනෙකුට කියනවා එයාට විශ්වාසවන්ත වෙන්න. යාළුකමට, හිතවත්කමට, ආදරයට ඔයාට මෙහෙම කිව්වා කියලා ඇවිල්ලා කියනවා. ඒතකොට ඒක කියපු ගමන් වෙන්නේ ඒ අහන කෙනයි අර කලින් අර අසවල් තැන කෙනයි අතර මේ බිඳීමක් හැදෙනවා. ඒ අන්නේ ස්ථාන දෙක අතර විශ්වාසය නැති වෙනවා. දැන් ඔයක මේ වෙන්නේ ඒකනේ. මෙහින් ඕනේ අර අපි මීට කලින් මාතෘකාව කතා කළේ විශ්වාසය කියන එක. විශ්වාසය කියන එක බිඳෙනවා. ආන්නේ ඒක කේලම බවට පත් වෙනවා. එතකොට අපි කියන්නේ කොටවන්න කියන වචනේ කියලානේ. කොටවන්න වචන ඒ කියන්නේ දෙන්න ස්ථාන දෙකකෝ පුජ්‍යලියෝ දෙන්නෙක්කෝ අතර බිඳීමක්, සිතිරි දෙවීමක්, විශ්වාසය නැති කිරීමක් කරනවා ආකාර දෙකකින්. එකක් ඒකට ප්ලෑන් කරලම කරනවා. ඒකට කියනවා බේදන අභිප්‍රාය කියලා. බින්දන අදහස. අනිත් එක තමයි පිය කම්මියතාව. පිය කම්මියතාව කියලා කියන්නේ මේ එතනින් අහගෙන ඇවිල්ලා මෙයා කියන්නේ මේවා බින්දවන අදහසින් නෙවෙයි. මෙයාට ආදරයට කියන්නේ විශ්වාසයට. හැබැයි මේක කියපු ගමන් මේ දෙන්න බින්දෙනවා. අන්න ඒකට ඒක කේලමක් බවට පත් වෙනවා. ඒ නිසා ඒව ගැන ගොඩාක් අවධානය යොමු කරන්න ඕන. එතකොට ඒක ජීවිතේට ලොකු අනතුරක්. ඔය සමහර වෙලාවට අපි අසපුවල ඉන්නකොට සමහර ඔය බනහන්න එන අය එනවා කියලා කියාගෙන. ඒතර මම ඉස්සර ඔය අසපුවල ඉන්න කාලේ මම කළේ එහෙම සිද්ධි ප්‍රධාන වැඩසටහනෙම කියනවා. මෙන්න මේ අසවල් අම්මා නමත් එක්කම කියලා. මෙන්න මෙහෙම කාරණාවක් කිව්වනේ. එහෙම එකක් මෙහි වෙලා තියෙනවද කියලා අහනකොට ඊට පස්සේ බයයි. ඇයි මයික් එකෙන් කියනවනේ. ඊට පස්සේ සමහර අය ඇවිල්ලා කියනවා හඳුරන්නේ මේක කියන්න නම් එපා මෙහෙම සිද්ධියක්. මම කියනවා මයික් එකෙන් කියන්න එපයි නම් කියන්න එපා. මොකද මම අනිවාර්යෙන් කියනවා. මම අනිවාර්යෙන් ඒතර මං ගාව රහස් නෑ. ඒ නිසා මට රහස් ඇවිල්ලා කියන්න එපා. මම මේක කියනවා අනිත් අයට. මෙන්න මෙයා මෙහෙම කිව්වා කියලා. ඒක මම කළේම උපාය කුසල විදිහට. කියන්නේ උපක්‍රමශීලී බව අනුන්ගේ කේලම් අහන්න බැරි නිසා. කෙලින්ම කියනවා. නිසා ගොඩක් අය අපිට බයයි. ඒ කියන්නේ අපිට ඔය විස්තර කියාගෙන ඉන්නේ නැහැ. මොකද නම ගමත් එක්කම කියනවනේ මේ අහවලා මෙහෙම කිව්වා කියලා. ඒ නිසා කේලම් ලියුමක ලියලවත් ඒවට වැඩක් නැහැ. නම ගමත් එක්කම අහවලා මෙන්න මෙහෙම කිව්වා කියලා කියනවා. ඒවා කියන්නේ උපායශීලීව අනුන්ගේ දේවල් අහන්න කැමති නැති නිසා. මොකද මේ ලෝකේ තියෙන භයානකම දෙයක්. කොච්චර මේක තියනවද කියනවා නම් බුද්ධ කාලේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ කොටවන්ට කටයුතු කරලා තියෙනවනේ. මේ අගසව්වන් දෙදෙනා වහන්සේ තුන් ලෝකයට ප්‍රකටයි. සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. මුගලන් මහරහතන් වහන්සේ ඉරිදීෙන් අග්‍රයි. සියලු සංඝයා අතර පෙරටු මේ උත්තමයෝ කියලා. ඒ දෙන්න තරහ කරවන්න කියලා තියෙනවනේ. ඔයක මිනිස්සෙක් අසරණ වෙලා මේ කණ්ඩ බොඩ නැතුව හොයාගෙන ඇවිල්ලා සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා වැඩ ඉන්න ආරාමේ නතර වෙනවා. අසරණ මිනිසෙකුට මේ පිහිටනේ සැලසුයි. ඒකට අසරණ මිනිසයාට පිහිට සැලසපු නිසා මේ උන්වහන්සේලා කරුණාවෙන් පිහිට සැලසුවා. ගේන දාණයෙන්ම මිනිසු දාණි හදාගෙන එනව නෙවෙයිනේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පින්ඩපාතේ ගේන දාණි උන්වහන්සේලා වළඳලා කොටසක් ඉතුරු කරලා තිනවා අසරණ මිනිසයාට. දෑග සව්වන් වහන්සේලා ගේන දානේ කාලා මේකට හිතුණනේ මේ මුන්නාන්සේලා දෙනවා මෙච්චර යාළුවයි මුන්නාන්සේලා දෙනවා බින්දින්න බැරිද චෙක් කරන්න හිතුණා.
ඊට පස්සේ මෙයා හිමීට අතුපතු ගාගෙන සාරිපුත්තයන් වහන්සේ සක්මන් කර කර ඉන්න වෙලාව ළඟට ගිහිල්ලා ස්වාමීනි කාරණාවක් තියෙනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ මොකද උපාසක මහත්තයා මේ අර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් එක්ක මොනවාරි අවුලක් තියෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ ඇහුවා ඒ මොකද කියලා. ඒ උන්වහන්සේ ඒත් ඕනේ නෑ ඕක කියලා සාරිපුත්තයන් වහන්සේ නිහඬ වුණා. නෑ ඉතින් මේ කියන්න අපේ කියන්නම් කියලා කිව්වා. මේ කියන ඔය උන්වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර වුණා කිව්වට මේ කෝ ඉතින් ඔය අහසින්වත් යනවා දැකපු කෙනෙක් ඉන්නවද? මගේ ඉර්ධියට ලං වෙන්න පුළුවන්ද? ඉතින් මේ කියලා මේ ඔබ වහන්සේ ගැන ටිකක් මේ පහත් කළා ඒ කතා කරන්නේ. මට හිතුණා මොකක් හරි අවුලක් තියෙනවද දන්නේ කියලා. නමුත් ඔවා ගණන් ගන්න එපා. ඔය හැමතැනම තියෙනවානේ. එයා දැන් බණ කියන්නේ නෝ කාටද? සාරිපුත්ත මහ රහතන් වහන්සේට. මේමත් මිනිස්සු මේ මහ පොළොවේ හිටියනේ පින්වතුනි. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ hina වෙලා සක්මන් කළා. ඊට පස්සේ මුගලන් මහ රහතන් වහන්සේ ළඟට හිමීට ගියා. ගිහිල්ලා කිව්වා මේ ස්වාමීනි කාරණාවක් තියෙනවා. මොකද්ද උපාසක මහත්තයා? නෑ ඒත් ඕනේ. මුගලන් රහතන් නියඬු. අර පෙරේත්ත කරනවා කියන එක රහතන් වහන්සේලාගෙන් ප්‍රහාණය වුණ සංයෝජනයනේ. කියන්න මොකද්ද? කිය. ඒකට කියන පෙරේත්ත. ඒ පෙරේත්ත කිරීම කියන එක කෙලෙසකින් එන්නේ. ඒ කෙලෙසේ රහතන් වහන්සේලාට ප්‍රහාණය වුණා. ඊට පස්සේ දැන් අර මිනිස්සේ අර විදිහට තටමලා මේ කියනවා මේ අන්න අර ස්වාමීන් වහන්සේ මේ කියනවා මේ ඒත් ඕනේ ස්වාමීනි කියලා එහෙම මිනිහයාම කියනවා ඔබ වහන්සේ ඉතින් මේ 이르දිමතුන් අතර අග්‍රයි කියවම කිව්වට මිනිස්සෙක් ආවිල්ලා අහනකොට ප්‍රශ්නයක් උන්වහන්සේට පුළුවන්ලු දවස් 7ක් වුණත් එක දිගට උත්තර දෙන්න. ඔබ වහන්සේ දවස් 7ක් තියා පැය ගානක්වත් මිනිස්සු අහපු ඒවට උත්තර දීලා තියෙනවද කියලා ඔය වගේ කතා මාත් එක්ක මිදුලතු ගන්නකොට කියනවා. මටත් හිතුණා ඒක හරි නෑ වගේ කියලා. මොකක් හරි අවුලක් තියෙනවද කියලා ඇහුවා. මුගලන් මහ රහතන් වහන්සේ hina වෙලා සක්මන් කළා. අවස රහතන් වහන්සේලා දහම් සාකච්ඡාවට වැඩම කළාට පස්සේ මේ මුගලන් මහ රහතන් වහන්සේ ඇහුවා මේ සාරිපුත්තයන් වහන්සේගෙන් සාරිපුත්තේනි මේ අර මනුස්සයා මොනවද කිව්වද කියලා. ඊට පස්සේ කියනවා ආශ්මතුනේ මෙහෙම කිව්වනේ. ඊට පස්සේ කිව්වා මටත් එහෙම කිව්වා. මේ මනුස්සයා හරියට පව් කරගන්නව නේද? අපි යවමු මේ මනුස්සයා කියලා ඉන්නකෝ උපාසක මහත්තයා. ඒට උදේටම මෙහි යන්න ආයෙවා මෙහි ඉන්න එපා කිව්වා. අසරණ වුණත් අකුසල් පව් වැඩ කරපු නිසා දෑග සව්වන් වහන්සේලා යව අයින් කළා. ඵලයන් ආරාමින් කියලා යවු. ඒ නිසා මේ අපි ඉගෙන ගත්තා නේද අර කාරණාවක්. ඒ කියන්නේ ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ නෝන්ජල්කම නෙවෙයි කියලා අපි මාතෘකාව කතා කළා නේද? ඍජුව තීරණ ගන්න පුළුවන් ඕන වෙලාවෙ ගන්න ඕන. ඒ නිසා යම් ප්‍රශ්නයකදී මේක ගේලමක් කියලා මේ බිඳවන්න කියපු කතාවක් කියලා ඔප්පු වුණොත් එහෙම එයා ගෙන්නලා දෙන්න ඉස්සරහම කතා කරලා ඔයා මේ විදිහටයි කතා කරලා තියෙන්නේ. අදින් පස්සේ ඔයා අපිත් එක්ක මේ කතාවට එන්න ඕන. ඔයා පාඩුව එයාගේ පාඩුවේ ඉන්න අපිට කරුණු කියන්න එන්න එපා. කියලා ඍජුවම කියන්න තරම්. මොකද ඊට වැඩිය ලොකු දෙයක් ඊළඟට එයා ප්ලෑන් කරන්න පුළුවන්. අඟුලිමාලෙක් බිහි වුණේ මොකක් නිසාද කියන්නකො. ඇඟිලි කපන මිනි මරුවෙක් ලෝකෙට ආවේ මොකක් නිසාද? කේලන් නිසානේ. කොහොමද කට්ටිය ප්ලෑන් කරලා කණ්ඩායම් දෙක තුනකට හැදිලා අර ගුරුවරයාගේ කනට විස බීජ දාලා ඒ කේලම කෙනෙක්ගේ මනුස්ස ජීවිත කීයක් බිල්ලට ගියාද? මේ ඉරිසියාව මුල් කරගෙන කේලම් කියනවා මේ සමාජයේ ඉතිහාසයේ මේ පෘථිවිය ආරම්භයේ පටන් මේ මනුස්ස වර්ගයාගේ අකුසල ජනිත වෙන්න ප්‍රකට වෙන්න ගත්ත ගම ඒකම ඉඳලා එනවා. ඒ නිසා මිනිස්යාගේ අතර ඔය අකුසල් ජනනය වුණ විස්තර ඔය තියෙනවනේ මේ සූත්‍ර දේශනාවල. ඒ සූත්‍ර දේශනාවල මේ ලෝකේ හටගත්ත හැටි. ඊළඟට මේ ලෝකේ විනාශ චක්කවර්ති සීනාද සූත්‍රය. ඊළඟට මේ අග්ගඤ්ඤ සූත්‍රය. ඔය වගේ සූත්‍ර දේශනාවල තව සූත්‍ර දේශනා තියෙනවා. ඒ වගේ කියවනකොට බලන්නකො මිනිස්යාගේ කේලම කොහොමද හටගත්තේ කියලා. කේලම කියන මිනිස්සයා අතර කේලම පැතිරෙන්න ගත්තට පස්සේ යාළට ඉපදෙන ළමයිගේ ආයුෂ හරි අඩක් අඩු වුණා කියන ඒ කාලේ. දැන් ඉතින් අකුසල් වලින්ම බාරිත නිසා පරම්පරාවට ඒක පේන්නේ. ඒත් ලොකු කාලයක් යන කලින් මේ මිනිස්සයාගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා. කේලම කියන එක නිසා යාළගෙන් බිහි වෙන ළමයිගේ ආයුෂ අඩු වෙනවා කියනවා. බලන්නකෝ මේ සූත්‍ර දේශනාවල අර
බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වස් කාලයෙන් පස්සේ වෙඩියට පස්සේ බුදුරජාණන් වහන්සේට සාපේ සාරිපුත්තයන් වහන්සේ මේ කියා හිටියා ස්වාමීනි අපේ ආරාමේ මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තෝ ඔය මිනිසයා මීට කලින් ජීවිතේකත් ওই දෙන්නව කොටවන්න මේ සැලසුම් කළා තියෙනවා. කියලා දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේ දැක්කේ නැති සාරිපුත්තයන් වහන්සේ දැක්කේ නැති ඒ අදාළ ජීවිතේ ওই විදිහටම වෙච්ච දෙයක් බුදුරජාණන් වහන්සේ දැක්ක තප්පරයට. දැන් ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට දිවස නැතුව නෙවෙයි. ඒතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ දිවසින් ජීවිත ආපස්සට බලන්න ඕන. බලනකොටයි ඒක පේන්නේ. බුදුරජාණන් වහන්සේට සිද්ධිය කියපු ගමන් ඒ සිද්ධියට අදාළ කලින් ජීවිතේ මේ මොහොතේම පේනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ වෙනස. බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත ওই දෙදෙනා කලින් ජීවිතේක සිංහෙකුයි ව්‍යාග්‍රයෙකුයි වෙලා කැලේ හිටියා. ඊට පස්සේ ওই දෙන්න ඊටමත් සෙනෙහසින් මේ හිතවත් කමින් ඉන්නකොට ඔය දෙන්න දඩයන් කරන මස් කණ්ඩ ආසාවෙන් ওই දෙන්නට එකතු වුණා තුන්වෙනි නාරියෙක්. ඔන්න එකතු වෙච්ච කෙනා. නාරියා. ඊට පස්සේ නාරියා මොකද කරන්නේ? ඔහොම දෙන්න ගන්න ගොදුරු කකා ඒ දෙන්නත් එක්ක හිතවත් වෙලා තුන්වෙනි එක විදිහට ඇවිල්ලා දවසක් කල්පනා කළා මෙච්චර මස් කාලා තියෙනවා කොටි මස් කාලා නැහැ සිංහ මස් කාලා නැහැ මේ මස් දෙකත් කන්න ඇත්තා කියලා එයාට අමුතු ආසාවක් ආවා ඊට පස්සේ මේකට ක්‍රමේ තමයි කියලා දෙන්නම් කොටවව ගණන් හරි කියලා මේ නරියා මොකද කළේ ගිහිල්ලා ව්‍යාග්‍රයට ඉස්සල්ලා කිව්වා කියලාම මේ අන්නට සිංහයා අයගේ අතරම හරි අවුලක් තියෙනවද අමනාපය ඊට පස්සේ කිව්වා මොකද කියලා ඊට පස්සේ කියනවා හිතවත්කම නිසා කරබාගෙන ඉන්නවා මිසක් කෝපයක් ඇති වුණොත් ඔය වගේ කොටි 100ක් ආවත් එක පිම්මෙන් ඉවරයි කියලා ඔය කියන්නේ මට ඒක කියනකොටම හිතුණා මොකක් හරි දෙන්න අතර අමනාපයක් ඇති වෙනවා එහෙම එකක් නැහැ එහෙම කිව්වද එහෙම කිව්වා ඊට පස්සේ හිමීට ගිහිල්ලා සිංහයාට කිව්වා මොකක් හරි අවුලක් තියෙනවද අර කොටියත් එක්ක කියලා. ඇයි කියලා ඇහුවා. ওই සිංහයා මොකෙද්ද හිතවත්කම නිසා ඉන්න මිසක්ක මගේ ඇඟිලි පහරකට කකුලෙන් ගහන පහරකට සිංහයාගේ පපුව පැල්ල එළියට එනවා සිංහයෝ 100ක් ආවා. කොටින්ගේ හැටි දන්නේ නැහැ කියලා ඔය කියන්නේ. මං ඒත් කියනකොට කිව්වා ඔවා කියන්න එපා අපි එකට හිටපු අයනේ කියලා. මම් දිහාටක් ගෙරෙව්වා කිව්වා. ඊට පස්සේ දැන් සිංහයාත් ඉතින් කල්පනා කළා එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කොටියා අවස දැන් කට්ටිය එකතු වෙනවා පිට්ටනිය. ඉතින් කොටියා ඇහුවා සිංහයාගෙන් මේ දැන් දෙන්න කලින් වගේ මොන බැරිලා නැහැ පොඩි අවුලක් වගේ වෙනවා. ඊට පස්සේ මොකද අවුල මේ මට එක කතා කියනවා කියන්නේ. ඊට පස්සේ සිංහයා කිව්වා මම එහෙම එකක් කියලා නැහැ. අහවලා කිව්වේ. ඊට පස්සේ කිව්වා මේ එහෙම එකක් නැහැ. මේ මනුස්සයා ඒ නරියා මටත් ඕක කිව්වා. කියලා ඊට පස්සේ කිව්වා මගේ හිත රිදුණා කිව්වා ඒ කියපු කාරණාවත් එක්ක. දැන් කොටියා කිව්වේ. සිංහයා කිව්වා අනුගේ කේලම් වලින් යාළුවෝ එකපාරම හිත රිදව ගන්න හොඳ නැහැ කිව්වා. යාළුවන්ගේ ජීවිතේ දුක්බරම අවස්ථාවක් තමයි කිව්වා යාළුවෙකුට යාළුවෙක් සැකෙන් ඇසුරු කරන එක. යාළුවෙකුට යාළුවෙක් සැකෙන් ඇසුරු කරන එක හරි දුක්බර අවස්ථාවක් කිව්වා. ඒ නිසා මේ ওই විදිහට අහන්නත් එපා කිව්වා මගේ. ඔයාට මං ගැන සම්පූර්ණ විශ්වාසය තියෙනවා නම් චෝදනාවකින් අහන්න එපා කිව්වා. කියලා අවවාද කළා. ඇත්තටම කොටිය අවුල් ගිහිල්ලාම හිටියේ. ඒතකොට මෙයාගේ සිංහයාගේ උපදේශයෙන් කොටිය ආයෙ මේ මුල් සත්‍යෙට ආවා. ඊට පස්සේ ඉතින් සමා වෙන්න කියලා මේ නරියෙක් වැද්දගත්ත නිසා මෙහෙම වුණේ කියලා පන්න ගත්ත දෙන්නම ගිරවුවට පස්සේ ගව් ගාන පිටි හලාගෙන ගියා නරියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ওই සිද්ධිය දැකපු වනේ හිටපු දෙවි කෙනෙක් තමයි වෙලා තමයි බෝධිසත්ව ඉපදුනේ. බලන්න පින්වතුනි ඒ සිංහයයි කොටියයි කොටවන්ට ආපු නරියා මේ දෙදෙනා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙලා ආරාමයක ඉන්නකොට මෙන්න අසරණෙක් විදිහට එනවා. එහෙමනම් අපේ ජීවිතවලට කොච්චරනම් සංසාරේ එකම දේ නැවත වෙන්න පුළුවන්. ඔයාලගේ ජීවිතේට අඳුරක් කරදරයක් ආවේ කාගෙන් හරි කේලමක් නිසා නම්
ඔය කේලම කියපු මිනිස්සු ආයේ ජීවිතයට ඇවිල්ලා ඔයාලගේ ජීවිත කොටවනවා. ඔක තමයි සංසාරේ භයානකම කියන්නේ. කේලම කියන්නේ අතිශයින් භයානක දෙයක්. මේකට තියෙන විසඳුම් තමයි මේ කතා ඇසුරෙන් තේරුම් ගන්න තියෙන එක. එක තමයි යමක් තවක් කෙනෙක් ගැන තවක් දෙයක් කිව්වොත් එකපාර විශ්වාස කරන්න එපා. ඊට පස්සේ තමයි කල්යල් බලලා විවෘතව කතා කරන්න ඕනේ. විවෘතව කතා කිරීමේදී හොඳට මතක තියාගන්න විවෘතව කතා කිරීමේදී ප්‍රශ්නයක් තමන් ඉදිරියේ ඉන්න කෙනාට චෝදනා ස්වරූපෙන් කතා කරන්න එපා. උඹ මෙහෙම කළා කියලා. මෙන්න මෙහෙම දෙයක් කට්ටිය කියනවා. මේ මම නම් ඒව ඉච්චර හිතුවේ නෑ. ඇයි දන්නේ මේ කට්ටිය එහෙම කියන්නේ? කියලා අර වගේ මේ ඒ බර අඩු කරලා කතා කරන්න ඕන. ඒතර තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. දැන් පෞල් ජීවිත කොච්චර කැඩෙනවද? මේ මට මතක නෑ කොහෙදෝ පැත්තක අලුත බැඳපු ජෝඩුවක් යන්න එකට එන්න එකට ආදරෙන් හිටියා. අලුත් ගෙදරක් අරගෙන. ඒකට අල්ලපු ගෙදර ගෑනු කෙනා නිතර අල්ලපු ගෙදර කෙනාගේ පවුල කැඩිලා. ඒ ගෑනු කෙනයි දරුවෝ ටිකයි විතරයි ඉන්නේ. ඊට පස්සේ නිතර එබිකම් කළා අර දෙන්න තමයි ආදරෙන් ඉන්නවා. දැන් මෙයා දැන් බලනවා. බලලා නිකන් නංගී කියලා වැට ළඟට ඇවිල්ලා කතා කළා. හදිසියක් වතුනෝ කතා කරන් ටෙලිෆෝන් නම්බරෙත් ඉල්ලගෙන එහෙම කතා කරලා හිටියා. ඊට පස්සේ ඔහොම කාලයක් ගියා. සතියක් දෙකක් යනකොට මහත්තයා ගෙදර එනකොට උදේ ඉඳලා මහත්තයත් එක්ක ෆෝන් එකේ නෝන රණ්ඩු. ඉතින් අදාළනේ අහන්නේ ඔයා අහවලත් එක්ක සම්බන්ධයක් තියෙනවා නේද? බොරු කරන්න එපා. මෙහෙම වුණා කී කය තන අර කොල්ලට තරහ කියලා තමසෙට පිස්සු දෝයි කියලා ෆෝන් එක කට් කළා. ඊට පස්සේ හවස කොල්ලා ගෙදර එනකොට කෙල්ල බිල්ල වෙල්ලාගෙන මෙරිලා. උදේ hina වෙලා ඔළුව අත ගාලා මේ ඉඹලා ගෙදරින් ගියේ ආදරෙට. හවස බිල්ල වෙල්ලාගෙන. පස්සේ ෆෝන් එක බලනකොට එක දිගට ෆෝන් කෝල් ඇවිල්ලා තියෙන කෙල්ලගේ ෆෝන් එකට අල්ලපු ගෙදරින්. ඊට පස්සේ පොලිසියෙන් ඒ නම්බර අරගෙන ටෙලිෆෝන් නම්බර කෝල් චෙක් කරනකොට කතා කරපු ඒවා ඒ අල්ලපු ගෙදර කට්ටිය තමයි ඔයාගේ මහත්තයාට මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා අර කෙල්ල අහිංසකයි. කියන්නේ හිත අහිංසක කියන්නේ හිත බොළඳයි. කියපු ගමන් විශ්වාස කරනවා. දැන් ආදරේ වැඩි වුණොත් හිත බොළඳ වෙනවනේ ගොඩාක්. ආදරේ ගොඩාක් වැඩි වුණොත් හිත බොළඳ වෙනවා. එතකොට හිතෙනවා එකපාරව මෙයා මට නැති වෙයි. මෙයා මට නැති වෙයි කියන බය එනවා. බය ආපු ගමන් අගතියටපත් වෙනවා හිත. අගතියටපත් වෙලා අයෝනිසෝ මනසකාරයට වැටෙනවා. ඒතර බය හිතෙන දේවල්ම හිතෙනවා. ඒතර මේ කෙල්ල ගොඩක් ආදරේ නිසා බොළඳ වෙලා හිටියේ බැඳපුත් අලුත. ඒතර බය වුණ අර කෙලමි. ඒතර මට මතක හැටියට එයා ගෙදර ඒ කෙල්ලගේ 7 දවසේ දාන දෙන දවසේ අල්ලපු ගෙදර ගෑනු කෙනා මැරිලා තියෙනවා. heart attack ඇවිල්ලා. මට ওই සිද්ධි ටික නිසා තමයි මතක හිටියේ. ඉතින් මේ කරපු කර්මේ පොඩි බඳගෙන යයි. අනුන්ගේ පවුල් කඩවලා කේලම් කියලා. අර ඉරිසියාව දරා ගන්න බැරුව කෙනෙක් ආදරෙන් සෙනෙහසින් ඉන්න එකට. ඒ නිසා මේ කේලම කියන එකේ තියෙන භයානකකම පවුල් කීයක් කඩලා ඇතිද මිනිස්සු කේලම කියන එක මුල් කරගෙන. හිතවත්කම්, සහෝදරකම්, දෙමව්පියෝ දරුවෝ කියන අය අතර පවා සම්බන්ධය. අර මේ ලෝකේ වටිනා උත්තරීතර ශක්තියක් තියෙනවනේ මිනිස්සු අතර. මොකක්ද ඒ ශක්තියට අපි කිව්ව වචනේ? විශ්වාසය. අන්න ඒකට පහර ගහනවා මේ කේලම නැමැති කුළු ගෙඩිය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ කේලම නිසා ප්‍රේත ලෝකේ ඉපදිලා ඉන්න අය. කටවල් ගැන විස්තර වෙනවා ඔය ප්‍රේතවත්තු බලන්නකො. කටවල් කුණු වෙලා ඌරු කටවල්, කිඹුල් කටවල්, පණුව වැක්කිරෙන කටවල්, කට ඇරියොත් පලාතක් ගන්ධසාර ගහන කටවල්, පණුව වැగిරෙන ජීවිත, කටෙන් ගිනි දැල්ලෙන අසුර ජීවිත. ඇයි මේ අනුන්ට ගිනි ගෙඩි දීලා වචනේ. මේ නිසා තුන්වැන්නේ දැන් ඔය එක රජ කෙනෙකුට ඇවිල්ලා කැලේ හැසිරෙන මේ මිනිසෙක් ඇවිල්ලා කියලා තිනවා මේ රජතුමාට රජතුමනි මේ විස්මිත දෙයක් දැක්කානේ. ඊට පස්සේ කියනවා මොකද්ද කියලා. සිංහෙකුයි ගොනෙකුයි යාළු වෙලා ඉන්නවා කියලා. සිංහයා ගොනාගේ ඇඟලිය කනවා, ගොනා සිංහයාගේ ඇඟලිය කනවා. දෙන්න ඉන්නේ එකට, යන්නේ එකට. හරි ලස්සනයි කියලා.
හේතුව තමයි ගොනා කරත් ගානකින් යද්දී ගොනා කැලේ අතරමං වෙලා. ඊට පස්සේ සිංහ පැටියෙකුත් ඉඳලා මේ දෙන්න යාළු වෙලා එහෙම තමයි ඔය හිතවක්කම ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ රජතුමා මේ කිව්වා බොහොම හොඳයි. හැබැයි මේ ඔය දෙන්න අතරට තුන්වැන්නෙක් ආවොත් ඔය යාළුකම ඉවරයි. උඹ ඉතින් ඔය කැලේ යන ගමන් මොනවා හරි දැක්කොත් මට කියපන්කෝ කිව්වා. උන ආයෙ කාලයක් කැලේ ඉන්නකොට මොන් දෙන්නට එකතු වෙලා නාරියෙක්. අර වාගේ එකතු වෙලා නාරියෙක්. දැන් නාරියක් තියෙනවා. දැන් තුන් දෙනාම හිතවන්. ඊට පස්සේ ඇවිල්ලා රජතුමාට කිව්වා රජතුමනි නාරියෙකුත් එකතු වෙලා දැන් කියලා. කිව්වේ එහෙනම් ටික කාලයයි. ওই යාළුකම ටික කාලයයි. තව ටික කාලයකින් මේ අපි පිටත් වෙමුකෝ. ওই කැලේ උඹ කිව්ව තැන බලන්න යමු. ගිහිල්ලා අපි මේ සිංහ දත් එහෙම අරගෙන යමු ගිහිල්ලා කිව්වා. ඊට පස්සේ නාරියක් ආ දවසක් කල්පනා කරනවා මෙච්චර මස් කාලා තියෙනවා. මේ හරක් මසුයි සිංහ මසුයි කාලා නැහැ. කියලා මේ දෙන්න අතර කොටවන්න ඕන කියලා අර විදිහට ගිනි ගෙඩි දෙක දුන්නා දෙපැත්තට. දීලා මෙයා ඉතින් ඊට පස්සේ බණ කියනවා. ඕවා ගණන් ගන්න එපා. ඔහොම තමයි ඉතින් හිතවල තියෙන දේවල්නේ. කියලා අපි මෙච්චර කාලයක් ඉතින් එකට කාලා බීලා හිටියානේ. කියලා බණක් කියනවා අර ගින්නක් දීලා. නමුත් හිත රිදුනා. මං කිව්වේ ඒකනේ අර විශ්වාසය වැඩි තරමටම ඒ විශ්වාසය කැඩුනොත් එහෙම ඒක හරි බරපතල වෙනවා. දැන් අර මෙච්චර ජීවිතේම තිබ්බ විශ්වාසය ඉතින් කැඩුනා. කැඩුනට පස්සේ මේ දෙන්න හවස අර පිටිනියට එකතු වෙනකොට අර වෙනදා වගේ hinaවක් නැහැ. වවුල්. ඒකට දැන් අරයට හිතෙන්නේ මෙයා අවුල් අර අමනාප නිසා කියලා. මෙයාට හිතෙනවා අරයා අවුල් අමනාප නිසා. ඇත්තටම මෙයා මට තරහයි කියලා අර මූණෙන් කේලමක් කාලා හිතට සැකයක් ඇවි වුණොත් මූණේ ඇහෙන් ඇහැ බලන්න බෑනේ. මූණ බලන්න බෑ. Taman තවක් කෙනෙක් එක්ක අවුලක් තියනවාද කියලා තීරුම් ගන්න ක්‍රමය තමයි කෙලින් මූණ බලන්නේ. ඒකට ඒක වහන්නත් බෑ. ඒක ප්‍රകൃතියෙන් එන එකක්. එතකොට මේ දෙන්නම මොකක්ද යකෝ මට කියලා තියෙන්නේ කියලා දෙන්න අවුල ගිහිල්ලා පිටතනි අර ගොනා යන්නා මෙයාට සිංහයාට. සිංහයාත් අම්පාර කාගෙන ගැහුවා මේ දිග නියපොතු වලින් ගොනාට. ඒ දෙන්න මරා ගත්තා. මරා ගන්නකොට අර නරියා මෙහින් සිංහයාගේ මස් කෑල්ලක් කනවා මෙහින් හරකගේ මස් කෑල්ලක් කනවා. මෙහින් සිංහයාගේ මස් කෑල්ලක් කනවා හරකගේ. මෙහින් සිංහයාගේ ලේ බොනවා මෙහින් හරකගේ ලේ බොනවා. නරියා. ඔතන නරියෝ වෙලා ඉපදෙන්නේ මං හිතන්නේ මනුස්ස ලෝකෙත් ඔය වගේ චරිත තියෙන අයම තමයි. නරියාගේ උප්පත්තියකින් හරිම පහත් උප්පත්තියක්. මනුස්ස ලෝකෙත් ඔය වගේ පහත් වැඩ කරන දෙපැත්තෙම කන දෙපැත්ත කොටවන මිනිස්සු තිරිසන් ලෝකෙ ඉපදෙනකොට ඔහොම ඉපදෙන්නේ නැති. ඊට පස්සේ මොකද උනේ මේ එදාම රජ්ජුරුවෝ තර කැලේ බලන්න යනවා කියනකොට මේ වෙනකොට පිටත් වෙලා. ඉතින් රජ්ජුරුවෝ දැක්ක ඈත ඉඳලාම. ඉතින් රජ්ජුරුවෝ කියනවා බලාපල්ලා කේල මේ තියෙන භයානකම. උතුම් පුරුෂයන්ට උනත් අතරමැදියෙක් විදිහට ලාමක පහත් කෙනෙක් සම්බන්ධ වුණොත් තියෙන භයානකම බලපල්ලා කියනවා. ඊට පස්සේ රජතුමා කියනවා අපි එහෙනම් දැන් අවසානයේ සිංහමයි සිංහ මසුයි මේ සිංහ දත් එහෙම අරගෙන රජතුමා ආවා කියලා කියනවා. තුන්වැන්නේ කේලමක් කියලා යාළුකම් බින්ද හැටි. ඔය වගේ ජාතක කතා කීපයක්ම මේ තියෙනවා. ඒ නිසා මේකෙන් අපිට ඕනේ විසඳුමනේ. විසඳුම තමයි තවක් කෙනෙක් කිව්ව පළියට එකපාරම විශ්වාස කරන්න එපා. ඒක පොඩ්ඩක් කල්පනා විඳලා කල්යල් බලලා අහලා මෙන්න මෙහෙම එකක් කට්ටිය කිව්වා. ගොඩාක්ම හොඳයි කෙලින්ම නමම කියන එක. හොඳයි අහවලා කිව්වා කියලා. ඒකට කියන අය හොයා ගන්න පුළුවන්. එයා කිව්වේ මොන පදනමක් ඉඳලාද කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් මෙහෙමයි ඉතින් මම එහෙම කිව්වට ඔයාලා නුවණින් යුක්තවනේ මේවට උත්තර ගන්න. මොකද අද කාලේ හරිම ආවේගශීලී. Taman වැරද්ද කළාත් අර පසුබහින ගතිය නැහැ. උඹ එහෙම කිව්වද කියලා අහනකොට මරා ගන්න වෙනවා. ඒ නිසා ඉතින් ඉවසීම හොඳයි. තේරුම් ගැනීම හොඳයි. එකිනෙකා තමන් අනිත්‍යයි කියන කතාව වලට වැඩිය එකිනෙකා විශ්වාසවන්තව ජීවත් වෙන එක හොඳයි. තමන්ට තේරුණොත් මෙයා එක එක මේ කේලම් කියන කෙනෙක් කියලා ඇසුරු නොකරන එක නුවණක් කාලට හුරු.
ඒ නිසා විශේෂයෙන් පෞල් ජීවිත ගත කරන අය, සමගියෙන් පෞල් තියෙන අය, ඥාතිත්වයේ හොඳට තියෙන අය පරිස්සම් වෙන්න. ඔය අතරතුරට ආවොත් එimhe යම් චරිතයක් ඔයාලගේ විශ්වාසකම් නැති කරලා දානවා. ඊට පස්සේ නැති පෞල් අවුලක් හට ගන්නවා. දැන් අහිංසකව ඉගෙනගත්ත අහිංසක කොල්ලනේ ගුරු ඇසුරෙන් අර කේලම් කියලා අඟුලිමාලෙක් කළා. ඊට පස්සේ ඒ විස බීජෙන් කොච්චර භයානක තැන ගම් නිගම් වුණා. ඊළඟ ජනපද අජනපද වුණා. ඒකට මිනිස්සු ගම් රටවල් අත්හැරලා ගියා අඟුලිමාල නිසා. ඉතින් බුදු කෙනෙක් තමයි මේක සංසිඳවලා ඒ පාපකාරී ජීවිතෙන් ගොඩට මැණිකක් මඩෙන් ගොඩට ගත්තා වගේ මඩෙන් නෙළුමක් පිපුදුවා වගේ අඟුලිමාලයන්ගේ ජීවිතය අරහත්ත්වයටපත් කළේ. ඊට පස්සේ අද ශ්‍රී අඟුලිමාල නාමයට ලෝකයක් එකතු වෙනවා. අද අඟුලිමාල සෑය වට බොහෝ දෙනා එකතු වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නම පහළ වෙච්ච නිසා. අඟුලිමාල සෑයට අඟුලිමාල නාමයට ලෝකයක් නතු වෙන්නේ එකතු වෙන්නේ එකම එක විස්මිත දෙයක් නිසා. බුදුවරෙක් ලෝකෙට පහළ වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ තුමාට පිහිට නොවෙන්න අඟුලිමාල කියන නාමයේ මිනිස්සු ඈත් වෙවි ගියා. ගම් නියංගම් අතහැරලා ගියා. ඒකයි. ඉතින් ඒ නිසා ඒ කේලම් ගෙවු මිනිස්සු නිසා, කේලම් ගෙවපු එකෙක් නිසා ඒ ජීවිතවලින් මිනිස්සු ඈත් වුණා. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිච්ච නිසා ලෝකයක් ළඟට ආවා. ඒ නිසා ඔබගේ ජීවිතේට කල්යාණ මිත්‍රයෙක් එකතු කරගන්න. ඕක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඔබටත් අපිටත් නිවන් දකින්න ජීවිතේ දක්වා කේලම් කියන අය මොන නොගැසේවා. මොන ගැසුණත් ඔවුන්ගේ වචන අපේ ජීවිතේට බලපෑමක් නොවේවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ විමසලා කටයුතු කරන ගතිය, නුවණින් කටයුතු කරන ගතිය, කලබල නොවන ගතිය අපේ ජීවිතේ ශක්තියක් උපවතේවා. නිවනින් නිවි සැනසෙන්න ධර්ම දාන හේතු වාසනාව වේවා.